හෙළ සාරධර්ම ගුණධර්ම පැරණි සම්ප්‍රදායන් පිළිබඳව ලෝකයේ දසත විසිර පැතිර සිටින සෑහිරු දෙනාම වර්තමානයේ කතා කරනවා. අපි ඒවා YouTube නාලිකාව ෆෑන් පේජ් ඔස්සේ ගුවන් විදුලි රූපවාහිනී පුවත්පත් ඔස්සේ විදහා දක්වනවා නරඹනවා. ඒ දර්ශනයන් තුල අන්තර්ගත වෙලා තියෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන ඔබගේ එහෙම නැත්නම් මගේ මේ කතා කරන හෙළබෙද ඇදුරුවරයාගේ අරමුණ සිහිනය පැතුම බලාපොරොත්තු බව කවුරුත් දන්නේ නැහැ. ඇත්තටම යంత్ర මන්ත්‍ර කියන්නේ මොනවද? යంత్ర මන්ත්‍ර වලින් කරන්න පුළුවන් මොනවද? ඒවා ඉටු කර ගැනීම උදෙසා භාවිතා කරන ක්‍රියාවලියන් මොනවද? ඒවට ආවේනික පෙළගැසුණු සම්ප්‍රදායන් පිළිබඳව අද මේ විශ්වය ස්වභාව දහමත් එක්ක මේ ගඟ ගලාගෙන යන්නේ මිනිසා සොයාගෙන කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මොකද මේ විශ්වය මැව් මේ දිය කඳ දරාගෙන සිටින්නේ මහ පොළොවයි. අපි සාමාන්‍ය ලෙස වතුර ටිකක් ගත්තම පොළොවට දානකොටම ඒක පහ පොළොව උරා ගන්නවා. නමුත් ඔබ කවුරුත් දන්නේ නැහැ මේ ජල කඳක් කිසිම බටයක් නැතුව පොලිතින් එකක් දාන්න නැතුව මේ විශ්වයම එක තැනකට හීල වෙලා මේ දිය කඳ මේ ආකාරයෙන් ගලාගෙන යනවා. ඔබට පේනවා ඇති මේක බටයක් නෙමෙයි. අද ජල සම්පාදනය ඔය බෝඩ් එක කියන එක ඒකට මහ විශාල බට උමම් මාර්ග ඔස්සේ තමයි මේක මේ ජල කඳ ගිනියන්නේ. නමුත් ස්වභාව දහමේම විසින් පිහිටපු ස්ථානයක් ගංගාවක් මාවතකට හදලා මේ මාවත දිගේ මේ ගංගාව ආරම්භයේ සිටම පොළොවෙන් උප්පත්තිය ලැබෙන මේ ගංගාව මහ සයුරක් දක්වාම ගමන් කරනවා. හැබැයි මේකට බට නැහැ, ස්ලෝන් බට නැහැ, ප්ලාස්ටික් ලෝහ වර්ග යොදලා නැහැ. මෙන්න මේ මිනිස් සිසිජය තුළ මිනිසාගේ ජීවිතය සුරක්ෂිත කරන්නටත් මේ විශ්වය යම් දායකත්වයක් ලබා දෙනවා. සෑම තැනින්ම බට ගහලා ක්ලිප් ගහලා ජැක් ගහලා තමයි මිනිසුන් අටවල ගිනියන්නේ වතුර ටික. නමුත් ස්වභාව දහම මෙන්න මේ ආකාරයෙන් ගඟ ගලාගෙන යනකොට හෙළවෙද ඇදුරු වරේක් හැටියට මේ නොපෙනෙන උපේන බලවේගයත් නොදත් බලවේගයත් නොදුටු බලවේගයත් අදෘශ්‍යමාන බලවේගයත් මිනිසාගේ ජීවිතයේ මෙන්න මේ ගඟ එක්තැනකදී තමන්ගේ ජීවය රැගෙන යන්නට හීල ඇවුණු වගේම මේ මනුෂ්‍ය ජීවිතයත් මිනිස්යන්ගේ ප්‍රශ්න ගැටලු රෝග පීඩා දුක්ඛම් කරලු ව්‍යසනයන් හිංසනයන් වෙනුවෙන් හීල ඇවෙන තැනක් තියෙනවා. අන්නේ තැන නොදන්නා බොහෝමයක් ඇතන් පාර්ශවයන් විසින් මෙන්න මේ ලෝකයේ සිටින සෑම සිළු ජනතාවගේම සෑම අහිංසක හදවතකම සෑම අහිංසක හිතකම මනසකම සිතුවිල්ලක් නැත්තම් ඒ සිතුවිල්ල පුබදින්නට කලින් විදහෙලනවා. ඒකට හැඬු කඳුල මේ හැඬු කඳුල ඇවිල්ලා ගින්න නිවන්නට සෑමදාම මේ කටේ කෙල ලේ රහ වෙනකන් සමස්ත ආදරණීය ලක්වැසියන් වෙස වෙද ඇදුරුවරයා කතා කරන්නට කිසි දිනක අමතක කළේ නැහැ. සිහිපත් කරන්නට කිසිම දිනක අපහසුතාවයකට මිනිසුන් පත් නොවන ආකාරයේ Tamanට හැකි සෑම වෙලාවක වෙද ඇදුරුවේ කරමින් ජනතාව දැනුවත් කරා. නමුත් ලංකාවේ හෙළ සම්ප්‍රදාය ශ්‍රී වික්‍රම රාජසිංහ දුටුගැමුණු පරාක්‍රම රජ සමයේ සිට අපේ හෙළ ආදි මුතුන් මිත්තන් මේ දේශයේ මේ රටේ ඒකීය භාවයේ භෞමික අඛණ්ඩතාවය රටේ සුවරිත්තය අපේ අනාගත දූ දරුවන්ට වර්තමානයේ ජීවත් වෙන වැඩිහිටි ලාබාල මහල් ලොකු කුඩා අතීතයේ ආදි මුතුන් මිත්තන් මේ මහ පොළොවට වැලිලෙයිලා මේ සෝදාගෙන යන්නේ දියකඳ අපේ ජීවය අපේ අපවිත්‍රතාවය මේ දියකඳ රැගෙන යන්නේ මිනිසාගේ ජීවය ස්වභාව දහම. එතකොට මේ ස්වභාව දහම පිරිසිදු කරන මේ විශ්වය විසින් දෙන පණිවිඩය අද වර්තමානයේ ඉපැරණි පැරණි සාර ධර්ම පෑගිලා හේදිලා සේදිලා යන තැනටපත් වෙලා තියෙනවා. කිසිම දෙයක් එතකොට අපේ ළඟ නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මිත්‍යාවක්, ඒ කියන්නේ අසත්‍යයක්, ඒක බොරුවක්, ඒක හොරකමක්, ඒක අඳුරකටපත් වෙනවා. ඉතින් මේක වැළලා යන්න දෙන්න බෑ. යంత్ర මන්ත්‍ර විද්‍යාවේ අෂ්ටකර්ම වේදේ පළවෙනි කර්මය වශී කර්මය කියලා තමයි ලෝකේ කවුරුත් හඳුන්වන්නේ. මේකට අක්ෂර ඉස්පිලි අංශ ඇලපිලි පාපිලි කොම්බු යොදලා තමයි මේ යంత్ర මන්ත්‍ර විද්‍යාව උපයෝගී කරගන්නේ. නමුත් අද මේ පණිවිඩයේදී දහසක් පැතුම් ගොනු කරගෙන දහසක් සිහින ගොනු කරගෙන දහසක් අරමුණු බලාපොරොත්තුවෙන් ගමන් කරන්නට ඉන්න ආදරණීය කියන ඔයාලටයි මේ කතා කරන්නේ. දැන් දැනෙනවා ඇති. දැන් සිතට දැනෙයි. දැන් ඇත්තටම කියනවා යහපත් දෙයක් දැනෙන විට යහපත් දෙයක් ඉටු වෙන විට ඇඟේ මයිල් හිරිගඩු පිපෙනවායි කියලා ඇත්තටම ඔබට බලාපොරොත්තු උනේ ඔබේ පැතුම ඉෂ්ට කරගන්නට. එසේ ආදරයේ කඳුලක් වුණු, එසේ විපතක් වුණු, එසේ දුකක් වුණු සෑසිලුට දාඩම මේ ගලන ගංගාව ඔබේ ජීවිතය සුවපත් කරන්නට ඔබේ වැතුම අරමුණ ඉෂ්ට කරන්නට අෂ්ටකර්ම වේදේ පළවෙනි කර්මය වශී කර්මය
එහෙනම් වශී කර්මය යනුවෙන් හඳුන්වලා හැරයෑම මගේ හැරීම වියවුල් වීම විරසක වීම වියවුල් වීම දුරස්ත වීම අමනාප වීම සහ සම්බන්ධ කරන්නේ කෙසේද කියන කරුණට උපදෙස් නිවැරදි ලෙස ලබා ගන්නට 0.77 20යි 90යි 157 0.77 20යි 90යි 157 දුරකථන අංකයේ ඔස්සේ WhatsApp සමූහයට ඔබ එකතු වෙන්න. ඔබ සවන් දෙන්න, ඔබ නරඹන්න. හොඳට පැහැදිලි තේරුම් ගන්න. මම 1978 11 වෙනි මාසේ 30 අනුරණකද උච්චික ලග්නය. පියා මිය ගිහිල්ලා මෑණියන් වයස අවුරුදු 79ක් ජීවත් වෙනවා. ඌව පළාත ඌව වෙල්ලස්සේ. වැල්ලවායේ දිසා රෝහලෙන් ඉපදිලා බණ්ඩාරලා ඓතිහාසික පුරවරේ කඳුවැටියේ තිසාරා දියඇලි ඇලි පාතාල ආතාල හීන්තාල පුංචි අඩිපාරවල් දිගේ වංගු කෙලින් කරගෙන යනකොට තමයි ඇල්ල පසු කරලා බණ්ඩාරල තියෙන්නේ. මේ පැත්තෙන් හබුතලේ මේ පැත්තෙන් බෙරගල. මෙන්න මෙවැනි ගංගාවක මාගේ තොරතුරු හොයන, මගේ තොරතුරු විමසන සෑසිලු දෙනාට මේකේ තොරතුරු ඇතයි කියලාත් හොඳට හිතා ගන්න. ඒ නිසා යමක් දැනගන්නකොට කරුණු කාරණා සියල්ල මේ තුල විඩංගු කරලා අන්තර්ගත කරලා තියෙන නිසා මම හිතනවා ඔයාලට තේරුම් ගන්නට පහසු වෙයි. ඒක තමයි සත්‍යතාවය. මොකද අභිමානයක් තියෙනවා, ස්වරූපයක් තියෙනවා, සාර ධර්මයක් තියෙනවා, ගුණ ධර්මයක් තියෙනවා. අටුවාටියා පුරුසාරං කතා කරනාට වැඩිය හොඳයි. සත්‍ය පැහැදිලි කරලා අසත්‍යයට තිත තියලා යහපත් දේ ඉෂ්ට කර ගන්නට අන්තර්ගත වෙත විඩංගු වෙච්ච කරුණු කාරණා ටික ගලන්නාසේ ගඟ ඔබට හෙලා ඇත. යහපත් දේ ඉෂ්ට කර ගන්නට සිතන ආදරණීයන්ට කතා කරන්න කෙටි පණිවිඩයක් ඔස්සේ යොමු කරලා. එහෙනම් ඔබට තෙරුවන් සරණයි.